ආයිබෝන් ඔබගේ සුරතලා මේ වකුගඩු අකර්මණ්‍යතාවයෙන් හරි වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙනවා නම් අපිට පුළුවන් මේ ඔහුට දෙන ආහාර වේල නිවසේදී අපි පාවිච්චි කරන දේවල්ම භාවිතා කරලා ඊටම ලාභදායීව සකස් කර ගන්න. දැන් මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික මම කියන්නම්. ඒ වගේම මම මේ කියන ෆෝමියුලා එක අදාළ වෙන්නේ සාමාන්‍යයෙන් කිලෝ 10 15 විතර තියෙන වරක් තියෙන සුනකයට ඊළඟ වර ප්‍රමාණ වලට ඒ අනුව සකස් කර ගන්න අවශ්‍යයි. එතකොට අපිට පුළුවන් මේකට මේ සුදුබත් තෝරගන්න, පිටර තෝරගන්න, වටක්ක තෝරගන්න, green beans දාන්න, ඒ වගේම fish oil මොනවාද තියෙනවා නම් තෝරගන්න. මේ fish oil කියන එකත් ඉතාම වැදගත් මේ ආහාර වේල සකස් කර ගන්න. එතකොට දැන් මේ දේවල් පාවිච්චි කරාම ඇඟේ තියෙන මේ phosphorus ප්‍රමාණය අඩු phosphorus ප්‍රමාණයක් සහිතව අඩු sodium ප්‍රමාණයක් සහිතව තමයි මේ ආහාර වේල සකස් කරන්න යන්නේ. එතකොට මේ ආහාර වේල සකස් කරද්දී අපිට මේ බේස් එක විදියට 70ක් විතර කාබෝහයිඩ්‍රේට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා අපිට අඩු කෝපයක් විතර පාවිච්චි කරන්න පුළුවන් බත්, අඩු කෝප භාගයක් විතර පාවිච්චි කරන්න පුළුවන් වට්ටක්ක, අඩු කෝප කාලක් විතර පාවිච්චි කරන්න පුළුවන් green beans. ඒවා ස්මෑෂ් කරලා chop කරලා ගන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන් ගත්තාම ප්‍රෝටීන් මේ මීල් එකෙන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රෑම් 40ක් 50ක් විතර එක මස් එක මාළු තෝරා ගන්න පුළුවන්. මස් සහ මාළු තෝරාගatti රෙඩ් මීට් අයින් කරලා වයිට් මීට් එක තමයි අපි තෝරා ගන්න ඕනේ. ඒ වගේම තමයි බිත්තර අපිට පුළුවන් ඕන බිත්තර දෙකක් විතර එකතු කරන්න. බිත්තර හරි මස් හරි මාළු හරි. එතකොට බිත්තර ගද්දි කහ මදේ අයින් කරලා සුදු මදේ ගන්න. තම්බල ගන්න. ඒක වඩා හොඳයි. එතකොට මේ ආහාර වලටම මේ fish oil තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. මොකද මේ fish oil ඊටම වැදගත් මේ වකුගඩු වල තියෙන ඉන්ෆ්ලමේෂන් එක නතර කරගන්න. ඊට අමතරව මේ ආහාරයේ තියෙන ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට වතුර අඩු කෝප භාගයක් ඒක වැඩි වගේ නම් කාලක් විතර තෝරා ගන්න ඕනේ. මොකද මේක ඇඟේ හයිඩ්‍රේෂන් එක තියාගෙන යන්න තාම වැදගත්. ඒක මේ වගේ ආහාර වේලක් සකස් කරගත්තාම මේක තාම ලාභදායී මෙහෙම සකස් කරගන්න පුළුවන්. මේක මේ එකපාරටම දෙන්න එපා. මොකද දැන් වැඩි ප්‍රමාණයක් කෑවොත් එහෙම මේ නයිට්‍රජන් ස්පයික්ස් ගොඩක් වැඩි වෙනවා. ඒක ශරීරයට අහිත කරා. එතකොට මේ වගේ වේල් දැන් මේ ආහාර වේල අපිට පුළුවන් වේල් ගණනාවකට කඩලා සුළු ප්‍රමාණවලින් ලබා දෙන්න. ඒ වගේම දැන් අර white meat ඒ වගේ දේවල් chicken breast එක ලබා දීමේ අපේක්ෂාව තමයි මේ high quality protein low quantity එකකින් ලබා දෙන්න. ඒක මේ වගේ රෝගයකින් පෙළෙන රෝගී සුනකයෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසියාකාරව පවත්වාගෙන යාමට තාම වැදගත්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් අදාළ දේ ඔබට ලැබෙන්න ඇති කියලා. ඒකට මේ වගේ ලාභදායීව අදාළ ප්‍රතිකාර සමග ඔබගේ සුරතලාගේ වකුගඩු ප්‍රශ්නය මේ හරියට පාලනය කරගෙන ඔවුන්ගේ ජීවිත කාලය වැඩි කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. අයිබෝන්